ඇයි මිනිස්සු තමන්ට දැනෙන පීඩනය තමන්ට ගන්න පීඩනය තව කෙනෙක් පිටින් යවන්නේ? මනෝවිද්‍යාවේ මේ தത്വෙට කියන්නේ ප්‍රක්ෂේපණය කියලා. හිතන්නකෝ අපි ජීවත් වෙන පරිසරයේ අපිට විවිධ පීඩන එල්ල වෙනවා. අපිට රැකියා පීඩනය තියෙනවා. එතකොට ගෙදර පීඩන තියෙනවා. විවිධ පීඩන. එතකොට විවාහ ජීවිතයේ පීඩන, දරුවන්ගේ පීඩන, එහෙම නැත්නම් අපේ ජීවිතේ තවත් යම්කිසි අපිට ඇති වුණ කම්පන තත්වයන් තියෙනවා. අපි කුඩා කාලේ අපිට සිද්ධ වෙච්ච දේවල් තියෙනවා. මෙන්න මේ වගේ දේවල් අපිට යම් යම් කාලවලදී අපේ ඔළුවට පීඩනයක් විදිහට ඇති වෙනවා. සමහර අය මේ වගේ තත්වවලදී මේ වගේ සිද්ධ වෙන අවස්ථාවවලදී එයාලා කරන්නේ ඒ තමන්ට එන පීඩනය තව කෙනෙක් පිට යවන එක. ඒ කියන්නේ තමන්ගේ ගෙදර කෙනෙක් බොහෝ දුරට මේකට යොදාගන්නේ තමන්ගේ ගෙදර කෙනෙක්ව. තමන්ට රැකියා පීඩනය හරි එහෙම නැත්නම් තමන්ට පිටින් එල්ල වෙන හැම පීඩනයක්ම තමන්ගේ ගෙදර ඉන්න දුර්වලයා පිටින් තමයි යවන්නේ. ඉතින් අපි හිතනවා මේ වගේ අවස්ථාවක ඇයි මෙයාලා අපිත් එක්ක මේ පීඩනය පිට කරන්නේ? මේ වගේ තමන්ගේ පීඩනය තව කෙනෙක් පිටින් යවන පුද්ගලයන් හිතනවා තමන්ගේ පීඩනය නැති වෙන්නේ. තමන්ගේ පීඩනය දිය වෙලා යන්නේ මේක තව කෙනෙකුට දුන්නොත් තමයි කියන එක. හරියට උදාහරණයක් ගත්තොත් අපි පුරවපු බෝතලයක් ඒකේ මූඩිය අයින් කරලා අනිත් පැත්ත හැරෙවුවාම මේකේ වතුර ටික සම්පූර්ණයෙන්ම බිමට වැටෙනවා වගේ එයාගේ ඇඟ ඇතුලේ තියෙන පීඩනය සම්පූර්ණයෙන්ම තව කෙනෙකුට එළියට දෙන එක තමයි එයා ඒ කරන්නේ. එයාට තේරෙන්නේ නැහැ එයාගේ පීඩනය එයා තුලින්ම කළමනාකරණය කරගන්න. ඒ වගේම සමහර අය ඉන්නවා තමන්ට ලැබුණු දේවල්, තමන්ට ලැබුණු අසාධාරණකම්, තමන්ට ලැබුණු විවිධ කම්පනයන් ඒක තමන් එක්ක සිටින අයට තමන්ගේ සමාජයට දෙන්න. මට සිද්ධ වුණා නම් මේක මෙයාට සිද්ධ වුණාට කමක් නැහැ කියන අය ඉන්නවා. ඒ වගේ අයත් කරන්නේ තමන්ට ලැබෙන පීඩනයන් තව කෙනෙකුට දෙන එක. හුඟක් අය දන්නේ නැහැ මේක තමන් අතින් සිද්ධ වෙන ලොකු විශාල වරදක් කියන එක තව කෙනෙක්ට. එයාලා හිතන්නේ මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඉස්සරහට කියන එක. එයාලා හිතන්නේ නැහැ තමන් වගේම මානසිකව තව කෙනෙකුත් කඩා වැටෙනවා කියන්න. අපි මතක තියාගන්න ඕනේ හොඳම දේ තමයි කවුරු හරි මේ වගේ පීඩනයක් අපි පිටින් පිට කරනවා කියලා අපිට දැනෙනවා නම් මේක අපේ වැරැද්දක් නෙවෙයි. මේක මෙයාගේ දුර්වලතාවයක් කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ඒ වගේම අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් මේ අවස්ථාවල් වල එයා ඒ පීඩනය පිට කරලා ඉවර වුණ අවස්ථාවල් වල හිමීට එයාට යා කරපු දේ පිළිබඳව තේරුම් කරලා දෙන්න ඕනි. එහෙම කරන්න අපහසු කෙනෙක් නම් අපි මොකද කරන්නේ? ඒ කියන්නේ මේ වගේවත් දෙයක් කියලා දෙන්න බැරි කෙනෙක් නම් කියන කිසිම දෙයක් අහන්නේ නැති ඔයාව පිළිගන්නේ නැති කෙනෙක් නම් ඔයා මොකද කරන්න ඕනි? එහෙනම් කරන්න ඕනි අනිවාර්යෙන්ම මේ වගේ කෙනෙක් ගැන මානසිකව අත්හැරලා මේ කෙනා බැන්නට කමක් නැහැ, මම ගණන් ගන්න නැහැ, මේක මෙයාගේ වැරද්දක් කියන එක තමන් සොයන්ව හිතලා අපි මෙයාව ඈඩ් කරන එක තමයි කරන්න ඕනේ. අපේ ගෙදර නිවැසියෙක් නම් අපිට මෙයාව ඈඩ් කරන්න අමාරුයි. ඒ වගේ අවස්ථාවල් වල මෙයාගේ ගතිගුණය තේරුම් අරගෙන අපි නිවැරදි වෙලා ජීවත් වෙන්න ඕනේ. අපි අපේ වැරැද්දක් නෙවෙයි මේක කියන එක හිතලා ජීවත් වෙන්න ඕනේ. එහෙම තමයි අපිට පුළුවන් මේ වගේ අවස්ථාවල් වල මේ වගේ අයත් එක්ක ජීවත් වෙන්න.